iPhone යාළුවනේ මම අද ඔයගලන්ට Type C charging pin එකක් ගන්න විදිහ කියලා දෙන්න කල්පනා කරුවා ආධුනිකයන්ට phone repairing field එකේ අපි බලමු වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් අපි මම පාවිච්චි කරන quick 2008 හොත් ගන්න එක. ඒකේ 340යි 70 වගේ AR එකක් තියලා තමයි ගලවන්නේ charging pin එක. ඒක ඉතින් එක්කිනා අනුව වෙනස් වෙනවා. එක්කිනාගේ heat එක අරින්න වෙනස් වෙනවා විදියට වෙනස් වෙනවා. ඊට පස්සේ charging pin එක ගලවලා ඊයන් ටික වික් කර ගන්නවා. සම්පූර්ණයෙන්ම ඔක්කොම වික් කර ගන්න ඕනේ. වික් කරලා සම්පූර්ණයෙන්ම සුද්ධ කර ගන්නවා. මේක මම බෞද්ධ පාවිච්චි කරන්නේ C2 pin එකයි C115 එකයි ඊට පස්සේ wick එක good wick එක පාවිච්චි කරනවා good wick 1.5 එක මේ විදිහට අපි clean කරගෙන ඉවරලා පැත්තේ අර කණු ටික බහින මේවා ටික සුද්ධ කරගන්නවා. නැත්නම් සමහර ලාවට බහින්නේ නැහැ. ඔගේ අර හීට් වෙනකොට ඔගේ අර ඊයන් සමහර ලාවට ඉදරලා තියෙනවා. ඒ ටික සුද්ධ කරගන්න ලේසියි ඒක. ඊට පස්සේ ෆ්ලක්ස් ටිකක් දාලා වෙලා මේ විදිහට තමයි අලුතෙන් ඊයන් තියන්නේ. එක එක්කෙනා මේ තියෙන විදිය වෙනස් වෙන සමහර ලාවට පේස්ට් එක මෙතනට දාලා වෙලා මේ ටැප් එකකින් එහෙට මෙහෙට ඇද්දත් ඒත් හරියනවා. ඉතින් එක එක්කෙනාට හුරු වෙන විදිය තමයි. ඊට පස්සේ charging pin එකෙත් මේ pin ටික ඔක්කොම අලුත් කරගන්නවා. ඊයන් අලුත් කරගන්නවා. නැත්තම් මේක හරියටම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ඊයන් අලුත් කරගත්තට පස්සේ අර බෝඩ් එකේ තිබිච්ච ඊයන් ටිකට මේකේ තියෙන ඊයන් ටික ගන්නට සෙට් වෙනවා. අනිත් එක තමයි මේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි මයික් එක තියෙන්නේ ළඟපාත නම් මයික් එක මේ heat sink tape කැලකින් වහන්න ඕන. ඒ වැහුවේ නැත්නම් අනිවාර්යෙන් මයික් එක ඇතුළට ෆ්ලක්ස් ගියොත් එහෙම අනිවාර්යෙන් මයික් එක ඇහෙන්නේ නැතුව යනවා. ඒකත් පුරුදු එක්කෙනාට නම් ගන්නක් නැහැ. ඒක මම උනත් ගහන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන හින්දා මම ඒකත් ගැහුවේ. ඊට පස්සේ 340යි 70න් හීට් කරන ගමන් මේ විදිහට charging pin එක තියලා වෙලා පොඩ්ඩක් එහෙට මෙහෙට හොලවන්න ඕනේ. ඒක තමයි ගානට මේ pin එකේ ඊයන් ටිකට මේකේ මදර්බෝඩ් එකේ ඊයන් ටික සෙට් වෙනවා. ගානට සෙට් වෙන්න නැතුව පාස ගන්නවා. ඊට පස්සේ බෞද්ධ එකෙන් T115 එකෙන් තමයි මේ වැඩේ ලේසි. pin ටිකේ ඊයන් ටික අලුත් කරගන්න ඕනේ. ඊයන් ටික අර සම්බන්ධ වෙලා නැත්නම් තිබුණොත් එහෙම ඒකනේ කොයිකටද මේ විදිහට ඊයන් අලුත් කරගත්තට පස්සේ ආයෙ ඔක්කොම pin ටික හරියටම කනෙක්ට් වෙනවා. එකක්වත් ඩිස්කනෙක්ට් වෙලා තියන්නේ නැහැ. කොටය ගන්න එකෙන් විතරක් pin එක පැස්සුවට වැඩක් නැහැ. සමහර ලාවට මේ pin එකක් දෙකක් මිසින් වෙලා තිබුණත් BSN line DPDM line නෝවා මිසින් වුණොත් එහෙනම් වැඩ කරන්න තියෙනවා. battery ID ටික හරියට තියෙනවා හරියට charging section එක වැඩ කරනවා. ඊට පස්සේ මේ charging pin එක දෙපැත්තේ අර මේක ඇතුළට බහින කංකැල් ටික ඊයන් තියා ගන්නවා.
ඒක නම් ඊයන් කම්බියකින් තියෙන එක ලේසි මට නම්. නැත්තම් මේ ෆ්ලක්ස් ටික බවුත් එක බලවලා එතන තිබ්බත් හරි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි හරියට පාස් එක ගත්තාට පස්සේ හරියටම ක්ලීන් කරගන්න ඕන. ෆ්ලක්ස් ටික ඔක්කොම යන්න IPA හරි RL1000 හරි දාලා වෙලා හොඳට ක්ලීන් කරගන්න. ඔයගොල්ලන්ට වීඩියෝ එක වටිනවා නම් ෆලෝ කරලා පේජ් එක ලයික් කරලා තියාගන්න. මම ඊළඟට ඉස්සරහට IC පින් එක වැදලා තියෙන්නේ හරියට. iPhone CPU එකක් ගන්න හැටි. දැන් මේ බෝඩ් එක ස්වැප් කරන හැටි. UV glue ටිකක් දාලා වෙලා ලේ පළු කරන හැටි. එකින් එකට වීඩියෝ දාන්න. UV light එක ඇල්ලුවාට පස්සේ ඔරිජිනල් තත්ත්වයට වෙනවා. ඔයගොල්ලන් ෆලෝ කරලා තියාගන්න පේජ් එක. ඔයගොල්ලන්ට වීඩියෝ එක වටිනවා නම්. Thank you.